ගැටලුවක් තියෙනවා බෝලයක් 40යි ms ඍණ එකක ආරම්භක ප්‍රවේගයෙන් ඉහළට විසිකරන ලදීලු. එය ඉහළ යන උපරිම උසින් අඩක් ගිය විට බෝලය ගමන් කරන දුර වෙන්නේ කොච්චරද කියලා. ඒ කියන්නේ ගමන් කරන උපරිම උසින් භාගයක් අඩක් ගියයින් පස්සේ ආයා ගමන් කරන දුර. හරි සරලයි ඉතින්. හරි. බලමුකෝ. 40යි ms ඍණ එකක්. මෙහෙම බෝලයක් තියෙනවා. මේ බෝලේ අපි ආරම්භක ප්‍රවේගය u සමානයි 40යි ms ඍණ එකක ප්‍රවේගයෙන් උඩට යවනවා. ඉහළටම ගියන් පස්සේ මේ බෝලේ අවසානම වෙන තැනේදී මෙන්න මෙතන නම් එතනදී අවසාන ප්‍රවේගය අනිවාර්යයෙන්ම 0.1 ms ඍණ එක වෙන්න ඕන. 0.1 ms ඍණ එකයි. ඉහළම ලක්ෂයේදී. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර බලා ගත්තොත් හරි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර අපි හිතමු h කියලා. මේ h කියන උස හොයාගත්තොත් ඒ h උස දෙකට බෙදා ගත්තාම එයා ගියපු ඔය අඩක් ගියපු දුර එනවා. පැහැදිලිද? ඊට පස්සේ ඊළඟ ටික අපෙන් අහන්නේ මේ ටික නේද? ප්‍රශ්නයයි කියමු. 40 ms ඍණ එක ප්‍රවේගයකින් ආරම්භක ප්‍රවේගයෙන් ඉහළට විසිකරනවලු. ඉහළ යන උපරිම උසින් අඩක් ගිය පසු මෙන්න මේ ටික ගියයින් පස්සේ තව යන්න දෙන කොච්චරද කියලා නේ අහන්නේ. හරි සරලයි. මම මේකට x කියලා දාගන්නම් ඉතින්. මෙච්චර දේවල් නටන්න නම් ඕනේ. හරි. මෙයා යන්නේ මොකන තොරණයක් මතද? ගුරුත්වජ තොරණය මත. g සමානයි 10යි ms ඍණ 2යි. මේ වගේ ප්‍රශ්නයක් තියෙද්දි මතක තියාගන්න චලිත සමීකරණ භාවිතා කරනවට වඩා ලේසි අපිට මොකක් පාවිච්චි කරොත්ද? චාලක ශක්තිය විභව ශක්තිය ආශ්‍රයෙන් හදනවා නම්. හරි? ශක්ති සංස්ථිතියෙන් හදනවා නම්. මෙයා මෙතනින් දෙන චාලක ශක්තිය අරගෙන චාලක ශක්තිය වැය වෙවි ගිහිල්ලා මෙතෙන්ට යද්දි විභව ශක්තිය විදිහට ගබඩා වෙනවා. එතකොට සමාන වෙනවා වැය වූ චාලක ශක්තිය සමානයි ගබඩා වූ විභව ශක්තිය. වැය වෙච්ච චාලක ශක්තියේ සමීකරණය මොකද්ද? භාගයක් mv වර්ගය විභව ශක්තියේ සමීකරණය mgh. දැන් එක්කෙන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සර් මේක අපි බෝලේ ස්කන්ධය දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. m ට m කපලා යනවා. භාගය තියෙනවා. මෙතන ආරම්භක ප්‍රවේගය මෙතන ආරම්භක ප්‍රවේගය ගන්න. ආරම්භක ප්‍රවේගය කොච්චරයිද? කීයද? 40යි. එතකොට 40 වර්ගය සමානයි g කියලා කියන්නේ 10යි h කියලා කියන්නේ උස. අපි හොයා ගන්න ඕන එක මේ සම්පූර්ණ උස. එතකොට කීයද මෙතන ආය භාගයයි 1600යි 10යි h බිඳුවට බිඳුවක් කැපුවා මේ පැත්තේ මෙහෙම කපපුවාම කීයද? 8යි 80යි. එතකොට h සම්පූර්ණ උස සමානයි 80යි මීටර. මේක නෙමෙයි උත්තරේ. 80යි මීටර. අහන්නේ මොකද්ද? සම්පූර්ණ උසින් අඩක් ගියපුවාම ඒ කියන්නේ 40ක් මීටර ගිහිල්ලා තව යන්න තියෙන්නේ කොච්චරද? එහෙනම් ඉතින් තව යන්න තියෙන්නේ 40ක්ම තමයි. උත්තරේ අංක එහෙම වුණත් වෙන්නේ උත්තරේ අංක 1. උත්තරේ අංක 1. මේක චලිත සමීකරණ වලින් හදන්න ගියොත් නිකන් අර ඔළුව නිකන් විකාර වෙනවා වගේ වෙන්න පුළුවන්. ඊට වඩා හරිම ලේසි. මොකද්ද? ශක්ති සංස්ථිතිය දාලා හදුවනම්. හරි?